ඊළඟට උඩුගුවනේ වැඩවසන සතරවරම් දෙවියන් ප්‍රමුඛ වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය ඉන්ද්‍රෝපේන්ද්‍ර ලෝකපාලක ශාසන මාමක සියලු දෙවියන්ට ආරාධනාව සිදු කිරීමටයි අප දැන් සූදානම් වන්නේ. මේ අසිරිමත් පින්කම මේ පින්බිම පුරාවට මෙන්ම විදේශීය රටවල ඉඳගෙන සජීවීව අන්තර්ජාලයෙන් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වන ඔබ හැම දිනාටත් අප බුද්ධ අධිරත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් හෙළදීප ටීවී ආයතනයේ අපේ චන්දන පෙරේරා මහත්මයා ඇතුළු පිරිස අප විදේශීය රටවල ඉන්න ශ්‍රී ලාංකීය බැතිමතුන් වන ඔබටත් මේ පින්කම හා ඒකාත්මික වී මේ පින්බිම පුරා මේ හඬ ඇසෙන තෙක් මානයේ සිටින ඔබ සියලු දෙනාටම උදා වූ 2025 මේ නව වසරේ ජීවිතයට බලපාන සකල අන්තරාය සරුපද්‍රවයන් දුරුකොට මෙලොව වාසනාවන්ත සැනසිලිදායක ජීවිතයකට ආශිර්වාද සලසා දීම සඳහායි අප මීළඟ වන්දනාව සිදු කරන්න. ඉන දෑතටගෙන නැගිටපු ඔබ එය තමන්ගේ හිස අභියසට අරගෙන පහන හිස අභියසටගෙන වරක් හඬනගල සාදුකාරයක් දීලා දෙවියෝ ඔබේ සාදුනාදයට මේ වෙලාවේ දෑතේ දැල්වෙන පහන් ආලෝකයට දෙවියෝ බොහෝසේ ප්‍රිය කරනවා. ඒ නිසා දෙවියන්ගේ ගෞරවනීය වූ වැඩමවීම තුලින් සිතින් නැන්දි අසිරිය නෙතින් බලා ගතින් සිතින් ලෞතුරු සොයට මග සැලසෙන මේ ප්‍රභාව සම්පන්න වූ පින්කමට අපි දෙවියන්ට ආරාධනාවයි සිදු කරන්නේ. සදහැවතුනි, අනන්ත ලෞතුරු බුදුගුණ අභිවන්දනයෙන් ආශිර්වාද කළ දෑතේ තියෙන පහන ඔබ යලිත් පහසු විදිහකට දෑතේ තියාගෙන උඩුගුවනේ වැඩ වසන සතරවරන් දෙවියන් ප්‍රමුඛ වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය සියලු දෙවියන්ට මේ පින්බිමට වඩින්න අපි දෙවියන්ට ආරාධනාව සිදු කරමු. තුන් ලොව තතු දැන මනවින් සමදා තුන් ලොව තතු දැන මනවින් සම සුර නර බඹුනගේ දුක්ගිනි පිසදා සුර නර බඹුනගේ දුක්ගිනි සැපත සැදුයෙන් භව දුක පිසදා සැපත සැදුයෙන් භව දුක පිස ලෝක විදුවිය මගේ බුදු සමේදා ලෝක විදුවිය මගේ බුදු ඉගෙන ගන්න පොඩි දරුවන් ගාවා ඉගෙන ගන්න පොඩි දරුවන් ගා පොතට පතට නීති සිත් යොමු වේවා පොතට පතට නීති සිත් යොමු මතකය වැඩිවි නැනස වැඩේවා මතකය වැඩිවි නැනස වැඩේ රාහුගේ අපලය මින් දුරු වේවා රාහුගේ අපලය මින් දුරු උදෙන් අවස මාතකයේ රැඳෙන්නයි පොතපත ඇසුරෙන් දැනුම මැනෙන්නයි
පත ඇසුරෙන් දැනුම මෑ විභංගයේ ජාය ලකුණු පෙනෙන්නයි ගයේ ජාය ලකුණු පෙනෙන් ගණ දෙවිඳුන්ගේ පිහිට ලැබෙන්නයි දෙවිඳුන්ගේ පිහිට ඉගෙනුම ලැබතාව ඉහළට යන්ඩ ලැබතාව ඉහළට යන් රට පිළිගත් මා උගතෙක් වෙන්ඩ පිළිගත් මා උගතෙක් මුළු රටටම ආදර්ශය දෙන්ඩ රටටම ආදර්ශය පිහිටගෙනවා දෙවි දැඩි මුණ්ඩ පිහිටගෙනවා දෙවි දැඩි ළඟට වඩා දැක ගන්නට ඈත වඩා දැක ගන්නට පිරිසිදු භාවෙන් විකසිත දෝත පිරිසිදු භාවෙන් විකසිත කුසල් පිරෙන්නට දුර ළඟ පාත පිරෙන්නට දුර ළඟ පාත පිහිට සදා දෙනු දෙවිඳුනි නාත සදා දෙනු දෙවිඳුනි ගුරුවරයෙකුගේ සහායෙන් කිසිදා ගුරුවරයෙකුගේ සහායෙන් කිසි බුදු බව අනුදුටුවේ නැත පෙරදා බුදු බව අනුදුටුවේ නැත බුදු බව ලැබූ දාස මරසෙන් පරදා බව ලැබූ දාස මරසෙන් පර සම්මා සම්බුද්ධෝ විය මුනිදා මා සම්බුද්ධෝ විය අප ඇති කළ මව්පියන්ට නිතර නිතර පින් ලැබෙන්ට සාදු සාදු අපිත් වඳිමු ජය සිරි මහා බෝරජුන්ට මග පෙන් වූ ගුරුවරුන්ට නිතර නිතර පින් ලැබෙන්ට සාදු සාදු අපිත් වඳිමු ජය සිරි මහා බෝරජුන්ට සාදු කියලා
උඩුගුවනේ වැඩ වසන සතරවරන් දෙවියන් ප්‍රමුඛ වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය ඉන්ද්‍රෝපේන්ද්‍ර සියලු දෙවියන්ට මේ මහා අනුසස් ලැබෙන පින්කමට වැඩම කරන්න අපි දෙවියන්ට ආරාධනාව සිදු කරමු. වරක් සාදුකාරයක් දීලා මේ විදියට කියන්න. ආහාසේ සිටින දෙවී වරුන් වාඩිවා. ආහාසේ සිටින දෙවී වරුන් වාඩී සතර වරම් රජුන් වඩීවා. වරම් දෙවී රජුන් වඩී සක් දෙවිඳුන් පින් කමට වඩීවා. කතරගමේ මහා දෙවි උතුමන්ටයි මේ මහා දෙවි උතුමන් සුමන සමන් දෙව් රජුන් වාඩින් මුන්දය මහා දෙවි උතුමන්ටයි දය මහා දෙවි උතුමන් පත්තිනි දේ
සතර වටින් සෑම දෙවියෝ වටින් නයි වටින් සෑම දෙවියෝ සාදු සාදු මේ පින් අරගන්නයි साधु साधु में अपरक दिन नहीं में अपरक दिन अपमहाबो सतानम वंगम से मिलव एलिय दुटु दवसे सत्पियुम मत වැඩම කළා සත්‍යයි ඒ සත්පියුම් මත සිටගෙන සිංහනාද පැවැත්තු බව සත්‍යයි එදා විජයස් ශ්‍රී ජයසිරි මඟ බෝ සමිදු අභියස සියලු ක්ලේශ ධර්මයන් පරාජය කොට ලෝතුරා උද්දත්වයට පැමිණවදාලා වූ වන්දනීයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ අපලෝතුරු බුදුරජාණන් වහන්සේගේ නව අරවාදී බුදුගුණ සත්‍යානුභාව බලයෙන් උන්වහන්සේ විසින් සේවනය කරන ලද අස්වත්ත නම් වූ සතු බෝධියේ ආනුභාව බලයෙන් පහන හිස අභියසට අරගෙන බෝධින් වහන්සේ වැඩ ඉන්න පැත්තට හැරෙන ඔබ මාගේ හිස පටන් දෙපතුල් දක්වා ඇති සියලු රෝග දුරු වේවා සාදු සියලු අපල උපද්‍රව ඒකාන්තයෙන් දුරු වී සියලු කරදර බාධක මගහැරී පවුලේ සියලු දෙනාගේ සමගිය සමාදානය ඇතිවි දිනෙන් දින දියුණුවම සැලසී ඇස්වඟ කටවඟ දෝෂ දුරු වී යමෙක් කළා වූද නොකළා වූද අනවින කොඩි වින දොස් දුරු වී යමෙක් අසට අත නගා දෙස් තැබුවේද පොළොවට අත තියා සාප කළේද ඒ සියලු වස්දොස් වගා දුරු වී මේ උතුම් පූජාවේ ගුණානුභාව බලයෙන් මාගේ හිස පටන් පාදාන්තය දක්වා ඇති සියලු රෝග දෝෂ සිරසෙන් නලලෙන් බෙල්ලෙන් දෙවුරෙන් දෙවැලමිටෙන් දෑතෙන් දසැඟිලි දසනියෙන් හෘදයෙන් උදරෙන් නාභියෙන් කටියෙන් රඟසින් ගුදයෙන් සියලු රෝග දෝෂ දුරු වේවා සාදු සාදු සාදු. ඒ විදියට අධිෂ්ඨාන කළ
බුදුන් පුදන ඔබේ වාසනාවන්ත දෑතේ තියෙන පහනින් හැමෝම මේ විදියට දකුණු අතින් තෙල් බිඳුවක් අරගෙන තමන්ගේ හිසේ ගල්වා ගන්න යහපත්. පහනින් ඔබ තෙල් බිඳුවක් මේ හිසේ ගල්වා ගත්තේ හිසේ පටන් පාදාන්තයේ දක්වාම තියෙන මේ සියලුම ලෙඩ රෝග දුරු වෙන්න කියලා හිතින් හිතාගෙන. දැනට ලෙඩ රෝග වලට බොන බේතේ දිව්‍ය ලෝකයෙන් ගෙන දිව්‍ය ඖෂධ බවට ප්‍රත්‍ය වේ. ඉක්මම් සුවය ලැබෙන්නට කියලා හිතින් හිතාගෙනයි ඔබ පහනින් තෙල් බිඳුවක් හිසේ ගල්වා ගත්තේ.